ආයුබෝවන් දරුවනේ ඔයාලා හැමෝවම ඉතාමත්ම ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මම අද පාඩමෙන් කරන්නේ මේ there was were there has been there have been සහ there will be ගැන. අපි මුලින්ම කතා කරමු මේ there was were ගැන. there was කියලා කියන්නේ singular ඒක වචනයි. there were කියලා කියන්නේ plural බහුවචනයි. එතකොට මේ there was there were කියලා කියන දෙන්නම past tense අතීත කාලයට අයිති. there was කියලා කියන්නේ යම් ස්ථානයක යම් කෙනෙක් සිටියානම් යම් දෙයක් තිබුණා නම්. there were කියලා කියන්නේ මේ එක්කෙනාට වඩා එක දෙයකට වඩා යම් ස්ථානයක තිබුණා නම්. අපි ඉස්සෙල්ලාම යමු උදාහරණවලට. උදාහරණ අංක 1 බලමු. The time is 10:15 now. දැන් වෙලාව 10:15යි කියලා කියනවා. දැන් වෙලාව 10:15යි කියලා කියනවා. There was a train at 10 o'clock. There was තිබුණා a train කෝච්චියක් at 10 o'clock. 10ට කෝච්චියක් තිබුණා කියලා කියන ඕන past tense අතීත කාලයෙන් තමයි වාක්‍ය තියෙන්නේ. උදාහරණ අංක 1ට යනවා. There was a good film on TV last night. ඊයේ රෑ last night කියලා කියන්නේ ඊයේ රෑ TV එකේ හොඳ ෆිල්ම් එකක් තිබුණා කියලා කියනවා. මේ there was සරන් තියෙනවා a good film. මේ එක ෆිල්ම් එකක් හින්දා. උදාහරණ අංක 2 we stayed at a very big hotel. අපි නැවතුණා ගොඩක් ලොකු විශාල හෝටලයක. there were 200 rooms. තිබුණා කියලා කියනවා කාමර 200ක්. කාමර 200ක් තිබුණා කියලා කියනවා. උදාහරණ අංක 3 were there any letters for me yesterday. එතකොට මට ඊයේ ලියුම් මොනා හරි තිබුණාද කියලා අහනවා. ප්‍රශ්නය ගොඩනගලා තියෙනවා. මේ was were මුලට අරගෙන තමයි අපි question එක ප්‍රශ්නය හදන්නේ. ඊළඟට අපි බලමු මේ there has been there have been කොහොමද වාක්‍යවල යොදන්නේ කියලා. there has been කියලා කියන්නේ singular ඒක වචනයි. there have been කියලා කියන්නේ plural බහුවචනයි. there has been ගේ සිංහල තේරුම ගත්තොත් එහෙම යම් ස්ථානයක යම් කෙනෙක් එහෙමත් නැත්නම් යම් දෙයක් තිබිලා තියෙනවා කියලා කියන්න there has been අරගන්නවා. එක දෙයකට වඩා එක්කෙනෙකුට වඩා එතන තිබිලා තියෙනවා නම් යම් ස්ථානයක there have been අරගෙන තමයි අපි වාක්‍ය ගොඩනගන්නේ. උදාහරණ අංක 1ට යනවා. look බලන්න there has been an accident. එතකොට අනතුරක් an accident කියලා කියන්නේ සිද්ධ වෙලා තියෙනවා. there has been කියලා කියන්නේ සිද්ධ වෙලා තියෙනවා. there has been an accident අනතුරක් සිදු වෙලා තියෙනවා කියලා කියනවා. මේ there has been කෙටියෙන් කියනවා there's been කියලා. දෙවන උදාහරණේ this road is very dangerous. මේ පාර ගොඩක්ම අනතුරුදායකයි. there have been many accidents. ගොඩක්ම අනතුරු සිද්ධ වෙලා තියෙනවා කියලා කියනවා. මට දැන් කියන්න ඕනේ මේ there was there were හා there has been there have been ගේ වෙනස. ඔන්න දැන් බලමු there was භාවිතා කරලා තියෙන උදාහරණය. there was an accident last night. ඊයේ රෑ අනතුරක් සිදු වුණා කියන එක තමයි there was an accident last night කියලා කියන්නේ. has been have been කියලා කියන්නේ සිද්ධ වෙලා තියෙනවා කියන එක. අවසාන වශයෙන් අපි බලමු මේ there will be වලින් කොහොමද වාක්‍ය
ගොඩනගන්නේ කියලා. මේ there will be කියන්නේ future tense එකක් අනාගත කාලයටයි අයිති වෙන්නේ. මේ there will be ගේ negative එක වෙන්නේ there will not be කියන එක. මේක කෙටි කරලා ගන්නවා there won't be කියලා. there will not be සමානයි there won't be මේ දෙන්න නෙගටිව් නැතාර්ථයි. උදාහරණාංක 1ට යමු. උදාහරණාංක 1 do you think ඔයා හිතනවද there will be a lot of people මිනිස්සු ගොඩක් ඉඳීවි කියලා at the party on Sunday මේ ඉරිදා සාදයේ ගොඩක් මිනිස්සු ඉඳීවි කියලා ඔයා හිතනවද කියලා අහනවා. උදාහරණාංක 2 I'm going away tomorrow මං හෙට යනවා I'll do my packing today මං අද මගේ ලෑස්ති කරගන්නම් because මක් නිසාදයත් there won't be time tomorrow හෙට මට වෙලාව තියෙන එකක් නෑ කියලා කියනවා. මේ වගේ පාඩම් ඉගෙන ගන්න මගේ YouTube නාලිකාව subscribe කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා comment එකක් දාන්න.